ඔයාලට මේ මල් පොකුර මතක නම් මේ තියෙන්නේ හස්බන්ඩ් වැලන්ටයින් එකට මට දීපු මල් පොකුර. ඉතින් ඒක හොඳටම දැන් වේලලා තමයි තියෙන්නේ. ඉතින් අද මම මේක පාවිච්චි කරලා තමයි මගේ ජංක් ජර්නල් එක ලස්සන කරගන්න යන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ අතරමැදදී මම ඔයාලට කියන්නම් මේ වගේ ජංක් ජර්නල් එකක් හදන එකේ වැදගත්කම. එතකොට මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක හදාගන්න කියන එක සහ මොන වගේ අවස්ථාවලදීද අපිට මේ වගේ ජංක් ජර්නල් එකක් හදාගන්න පුළුවන් කියන එක. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම බලලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මේක දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මුලින්ම මම කරන්නේ මේ රෝස් මල් වලින් පෙති ටික ගලවලා වෙන් කරගන්න එක. ඒත් එක්කම පාවිච්චි කරන්න පුළුවන් කොළ ටිකත් මම ගලවලා අයින් කරගන්නවා. ඉතින් මේත් එක්කම මම ඔයාලට මතක් කරන්නම් මේ වගේ ජර්නල් එකක් හදනකොට ඔයාලට මොනවද මේක ලස්සන කරගන්න යූස් කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ දේවල් මේ යූස් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. ඔයාලට ඕනිම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කීපයක් විතරක් මෙන්ෂන් කරන්නම්. පරණ පොත්වල පිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වේලපු මල්, මුද්දර, එතකොට වේලපු කොළ, ඊළඟට පත්තර, එහෙම නැත්නම් මැගසින් වලින් කපාගත්ත කොටස්, ඊළඟට envelopes, එතකොට wrapping papers, ඊළඟට ticket, fabric, lace, ribbon, ඊළඟට maps, ඊළඟට ලස්සන buttons, එතකොට stickers පාවිච්චි කරන්න පුළුවන්. එතකොට photos, ඒ වගේම ලස්සන පොඩි පොඩි charms, ඊළඟට ලස්සන ටේප් වර්ග, මේ කියන ඕනම එකක් ඔයාලට මේ වගේ ජර්නල් එකක් ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එක ඔයාලට මේ දේවල් අලව ගන්න පුළුවන්, එහෙම නැත්නම් මහ ගන්න උනත් පුළුවන්. ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. Tamanට කැමති විදියට නිදහසේ මේ වගේ ජංක් ජර්නල් එකක් හදන්න පුළුවන්. ඉතින් මේක මගේ පළවෙනි ජංක් ජර්නල් එක. ඉතින් මෙන්න මේ පොත තමයි මම ගත්තේ මගේ ජර්නල් එක හදන්න. පිටිවසුවේ black pages තියෙන පොතක් තමයි මම ගත්තේ. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේවට වෙනම පොත් තියනවද කියන එක නම්. හැබැයි මම මෙන්න මේ පොත පාවිච්චි කරලා තමයි අද මම වගේ ජංක් ජර්නල් එක හදාගන්න යන්නේ. ඉතින් මේ ටික මම කරගත්තා. මම වීඩියෝ කරන්න නම් බැරි වුණා. මේ පොතේම මැද පිටුව කඩලා මම පිට කවරේට අලවගත්තා. ඊට පස්සේ මල් පොකුරේ රැපින් පේපර් එක අරගෙන මේ වගේ පොඩි ඩිසයින් එකකට කපලා අලවගත්තා. ඉතින් ඔයාලට මතක නම් මේ පිට කවරේ ඇතුල් පැත්ත තිබුණේ සිංහල හෝඩිය. ඉතින් ඒක වැහෙන්න ඕන නිසා මේ පොතේ පළවෙනි පිටුව සහ අන්තිම පිටුව පිට කවරේ ඇතුල් පැත්තට හැමම තියලා ඩබල් ටේප් වලින් මම අලවගත්තා. ඉතින් අද මම මේ ජර්නල් එක හදන්නේ travel journal එකක් විදිහට. ඉතින් ගිය අවුරුද්දේ ජූනි වල අපි සිංගප්පූරු ටුවර් එකක් ගියා. ඉතින් ඒ ටුවර් එකේදී මම එකතු කරගත්ත හැමදේම පාවිච්චි කරලා තමයි මේ ජංක් ජර්නල් එක හදන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ කියන දේවල් ටික තමයි මම මේ ජර්නල් එකේ ඇටච් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ටුවර් එකේදී එකතු කරගත්ත අපේ එයා ටිකට්, බෝඩින් පාස්, එතකොට ඉන්ෂුරන්ස් එක, එතකොට අපි බලන්න ගියපු තැන්වල ටිකට්ස්, බිල්, ඒ වගේ දේවල් පාවිච්චි කරලා තමයි අද මම මේ ජර්නල් එක හදාගන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දේවල් ඔයාලට කැමති විදියකට මේ පිටුවල අලව ගන්න. ඉතින් මම මුලින්ම පටන් ගත්තේ අපේ බෝඩින් පාස් වලින්. ඉතින් අපි දෙන්නගෙම බෝඩින් පාස් 4 තමයි මම මුලින්ම අලව ගත්තේ. ඉතින් ඊළඟට මම ඔයාලට කියන්නම් මේ වගේ ජංක් ජර්නල් එකක් හදන එකෙන් ඔයාලට තියෙන වැදගත්කම, එහෙම නැත්නම් වාසිය මොකක්ද කියන එක. ජංක් ජර්නල් කියන ටර්ම් එක ඩිෆයින් කරනකොටම එතනදී කියනවා අපි මේක හදන්න රිසයිකල් අයිටම් යූස් කරනවා කියන එක. ඉතින් පළවෙනි ඉම්පෝර්ටන්ස් එක විදිහට මම කියන්න කැමති මෙතනදී ඉවතලන ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා මේක පරිසර හිතකාමී ක්‍රමයක් කියන එක. ඉතින් ඊළඟට අපි මේක කරනකොට අපේ ක්‍රියේටිවිටි එක දියුණු කරගන්න අපිට පුළුවන් වෙනවා. මොකද මේ වගේ ජර්නල් එකක් හදනකොට ඔයාට රාමුවකට කොටු වෙලා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාට හරියම නිදහසේ මේක කරගෙන යන්න පුළුවන්. ඔයාට කැමති විදිහකට. ඉතින් මේක මෙන්න මේ විදිහට විතරමයි කරන්න ඕනි කියලා දෙයක් නැහැ. හරිම නිදහසේ ඔයාට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හරහා ඔයාට ඔයාගේ ක්‍රියේටිවිටි එක දියුණු කරගන්නත් පුළුවන්.
ඊළඟට ඔයාගේ ලස්සන මෙමරීස්, එතකොට අදහස්, ඒ වගේම සිතුවිලි වගේ දේවල් හරි ලස්සනට පරිස්සම් කරගන්න, එහෙම නැත්නම් ප්‍රිසර්ව් කරගන්න, සංරක්ෂණය කරගන්න හරිම හොඳ ක්‍රමයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා ට්‍රිප් එකක් ගියා හෝ වේවා, එතකොට ඔයාගේ පවුලේ මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බා හෝ වේවා, ඔයාගේ බර්ත්ඩේ එක හෝ වේවා, ඒ වගේ අවස්ථාවලදී ඒ අවස්ථාවට ගැලපෙන්න ඔයාට ජර්නල්ස් හදන්න පුළුවන්. ඉතින් ඒක හරහා ඔයාගේ ලස්සන මෙමරීස් ප්‍රිසර්ව් කරගන්නත් මේක හොඳ ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, එහෙම නැත්නම් ඔයාගේ ආතතිය අඩු කරගන්නත් මේ වගේ දෙයකදී ගොඩාක් උදව් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් හරහා ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔන්නයි කියන දේවල් තමයි ප්‍රධානම වැදගත්කම්. ඉතින් තව ගොඩාක් තියෙනවා. ඔයාලට පුළුවන් චන්ක් channel කියලා YouTube එකේ හරි Google එකේ හරි search කරාම ගොඩාක් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් හැම ජර්නල් එකක්ම එකිනෙකට එකක් වෙනස් වෙනවා. ඒ ක්‍රියේටර් ගේ මයින්ඩ්සෙට් එක, එතකොට පර්සනල් ස්ටයිල් එක, පර්සනල් ප්‍රෙෆරන්ස් එක කියන දේවල් මේ වෙනස්කමට හේතුවක් වෙනවා. ඉතින් ඊළඟට මම මෙන්න මේ කියන ඩොකියුමන්ට්ස් ටික තමයි අලව ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙතන අපේ ඉන්වොයිස් එක, එයාර් ටිකට්, එතකොට අපි හොටෙල් බුක් කරපුවා, ඊළඟට ට්‍රැවල් ඉන්ෂුරන්ස් වගේ ටිකක් ලොකු ඩොකියුමන්ට්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් මම අලව ගන්න ඉන්නේ දිගාරින්න පුළුවන් විදිහට. නවල තමයි මේ ටික අලව ගන්නේ, මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඊළඟට මම ඔයාලට කියන්නම් ඔයාලට මොන වගේ අවස්ථාවලදීද මේ වගේ ජර්නල් එකක් හදාගන්න පුළුවන් කියන එක. ඉතින් පළවෙනියටම ඔයාලට ට්‍රැවල් ජර්නල් එකක් විදිහට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයා වෙන රටකට හෝ වේවා, ඔයා ඉන්න රටේම හෝ වේවා, ඔයා කොහේ හරි ට්‍රැවල් කරලා ආවට පස්සේ ඔයාට වෙන වෙනම ඒ ට්‍රැවල් කරපු තැන්වලට ජර්නල්ස් හදාගන්න පුළුවන්. ඒ ට්‍රැවල් කරපු තැන්වල ඒ මෙමරීස් ප්‍රිසර්ව් කරලා තියාගන්න. ඉතින් මේ වගේ ට්‍රැවල් ජර්නල් එකකට ඔයාට ඒ ජර්නි එකේදී ඔයාට ඕනි වෙච්ච ඩොකියුමන්ට්ස්, එතකොට ටිකට්, ඊළඟට බිල්ස්, එතකොට ෆොටෝග්‍රාෆ්ස්, මැප්ස්, එතකොට ඔයා ගියපු තැනින් මල් වගේ දේවල් එකතු කරගත්තා නම් වේලපු මල්, එතකොට කොළ, ඒ වගේ දේවල් ඔයාට මේ ජර්නල් එක ලස්සන කරගන්න පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔයා වෙන රටකට ටුවර් එකක් ගිහිල්ලා ආව කෙනෙක් නම් එයා ටිකට්, බෝඩින් පාස් වගේ දේවල් උනත් ඔයාට මේ ජර්නල් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ අවස්ථාව විදිහට ලයිව් ඉවෙන්ට්ස් ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට බබෙක් ඉන්නවා නම් ඒ බබාගේ පළවෙනි අවුරුද්දේ මතක එකතු කරලා ඔයාට ජර්නල් එකක් හදන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාට බබාගේ කොණ්ඩේ, එතකොට නියපොතු, එයාගේ ඇඳුම් වල කොටස්, ඩොකියුමන්ට්ස් වගේ ඕන දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ වෙඩින් එක, ඔයාගේ වෙඩින් එකට ඔයාට වෙනම ජර්නල් එකක් හදන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ ෆ්ලවර් බොකේ එකේ මල් ටික වේලලා අරගෙන මේ ජර්නල් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔයාගේ thank you card එක, invitation card එක, ඒ වගේ ඕන දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාගේ බර්ත්ඩේ එකට උනත් ඔයාට ජර්නල් එකක් හදන්න පුළුවන්. ඉතින් හම්බ වෙච්ච gift, birthday cards, එතකොට ඒ වගේ ඕනි දෙයක් පොඩ්ඩක් හිතන්න විදිහටයි තියෙන්නේ. ඉතින් ඔයාට ඕනිම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයා ගාඩනින් කරන කෙනෙක් නම් මෙතනදී ඔයාට ඔයාගේ ගාඩනින් ජර්නි එකට වෙනම ජර්නල් එකක් හදන්නත් පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට ඔයා පාවිච්චි කරන සීඩ් වල ඒ සීඩ් පැකට්, එතකොට කොළ වර්ග, ඒ වගේ දේවල් මෙතනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයා උයන්න ආස කෙනෙක් නම් ඔයාට කුකින් ජර්නල් එකක් හදන්න පුළුවන්. ඔයාගේ hand written recipes, එතකොට photos වගේ දේවල් attach කරලා ඔයාට එතනදී වෙනම ජර්නල් එකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ෆැමිලි එක සම්බන්ධව ඔයාට වෙනම ජර්නල් එකක් හදන්න පුළුවන්. එතකොට එතනදී ඔයාට letters, photos, documents වගේ පවුලේ ඕන දෙයක් මේ වගේ පොතකට attach කරන්න පුළුවන්. ඕන දෙයක් පාවිච්චි කරලා ඔයාට එතනදී ඒ වගේ ජර්නල් එකක් හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ආසම පොත ගැන, මූවි එක ගැන, ඔයා ආසම පුද්ගලයෙක් ගැන, ඒ වගේ කෙනෙක් ගැන වුණත් ඔයාට ලස්සන ජර්නල් එකක් හදාගන්න පුළුවන්.
ඉතින් ඒ ටික අලවල ඉවරනාට පස්සේ මම බිල්ස් ටික අලව ගත්තා. ඉතින් අපි කාපු බීපු වගේ, එතකොට අපි shopping කරපු වගේ ඒ කියන බිල්ස් ටික තමයි ඊළඟට මම අලව ගත්තේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් තාම ඉවර නැහැ. ටිකට් එහෙම මම අන්තිමට තමයි අලවන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දැනට අලවපු ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට කැමති පැත්තකට කැමති විදියකට මේ දේවල් අලව ගන්න පුළුවන්. ඉතින් මම දැන් බිල්ස් ටිකත් ඔක්කොම අලවගෙන ඉවරයි. ඉතින් ඊළඟට මට මෙන්න මේ ටිකට් ටික තමයි අලව ගන්න තියෙන්නේ. ඉතින් හරිය ලස්සන ටිකට්ස් තියෙනවා එතන. ඉතින් මේ දේවලුත් අපි මේ විදිහටම ලස්සනට අලව ගමු. ඉතින් මේ වෙනකොට මම ඔක්කොම ටික අලවගෙන ඉවරයි. ඉතින් මුල් හරියේදී මම එක පිටුවක වැඩි ප්‍රමාණයක් අලව ගත්තා. මොකද මම හිතුවා මේ පොත මදි වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ටිකට්ස් ටික අලව ගන්න යනකොට තමයි මට තේරුනේ මේ පොතත් වැඩි කියන එක. ඉතින් ඒක නිසා එක පිටුවක එක ටිකට් එකක් වගේ වෙන විදිහටත් මම සමහර ටිකට් අලව ගත්තා. ඉතින් මේ ඔයාලට පේන්නේ මම ඒ වගේ අලව ගත්ත පිටු කීපයක්. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේ පොත තවත් ලස්සන කරගන්න එක. ඉතින් මම වීඩියෝ එකේ මුල් හරියේදී කිව්වා මම වේලගත්ත රෝස පෙති වලින් තමයි මේ පොත තවත් ලස්සන කරගන්න හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මම ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නේ මේ තියෙන හිස්තැන් වල ඒ රෝස පෙති ටික අලව ගන්න. ප්ලේන් එකක පොඩි ක්‍රාෆ්ට් එකකුත් මගේ ළඟ තිබුණා. ඉතින් මම ඒකත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. ප්ලේන් එකේ ක්‍රාෆ්ට් එක මම මුල් පිටුවේ අලව ගත්තා මේ විදිහට. ඉතින් ඒකෙම තිබ්බ රිබන් එකත් මම මේ විදිහට මුල් පිටුවේ අලව ගත්තා. ඉතින් මෙතන මම සිංගප්පූරු ටුව 2024 කියලා තමයි ලියන්න හිතාගෙන හිටියේ. හැබැයි මට පස්සේ හිතුණා ඒ වෙනුවට මෙතන සිංගප්පූරු වල කොඩිය ඇන්දොත් හොඳයි කියන එක. ඉතින් ඒක නිසා මම හිතුවා මෙතන සිංගප්පූරු වල කොඩිය අඳිනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමට මෙන්න මේ විදිහට මම මගේ ජර්නල් එකේ මුල් පිටුව හදාගත්තා. ඉතින් ප්ලේන් එකේ ක්‍රාෆ්ට් එක මම උඩින් අලව ගත්තා. ඊට පස්සේ සිංගප්පූරු වල කොඩිය මම ඇඳගත්තා. ඊළඟට ඩෝර් 2024 කියන එක මම print කරලා අලව ගත්තා. ඒ වගේම තමයි මගේ ළඟ තිබිලා fabric එකක්. ඒකත් මම මේ මුල් පිටුවේ පහළින්ම අලව ගත්තා. ඉතින් මම හිතනවා මේක හොඳයි කියලා. ඉතින් මට නම් ඇත්තටම ලස්සනයි. ඉතින් මේ මගේ පළවෙනි ජර්නල් එකනේ. ඉතින් මම හිතනවා මේ ඕනවටත් වැඩි කියලා. ඉතින් ඒක නිසා මම ආයෙත් මේකට මුකුත් කරන්න යන්නේ නැහැ. මේ විදිහටම තියෙනවා. ඉතින් මම ආයෙත් සැරයක් සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් ඔයාලට මගේ ජර්නල් එක පෙන්නන්නම්. ජර්නල් එක හදලා ඉවරනාට පස්සේ මතක ඇතුව පර්ෆියුම් ටිකක් ස්ප්‍රේ කරන්න. ඔය ජර්නල් එකත් හැමදාම සුවඳට තියාගන්න.
ඉතින් මම ඔයාලටත් කියන්නේ වෙලාව අරගෙන නිදහසේ මේ වගේ එකම එක ජර්නල් එකක් හරි හදලා බලන්න. ඒක ඔළුවට මාරම රිලැක්සින්. ඉතින් මේ වෙනකොට ඔයාලා දන්නවා ඇයි මේ වගේ ජර්නල් එකක් හදන්නේ? මේකේ වැදගත්කම මොකක්ද? මේක ලස්සන කරගන්න අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? එතකොට මොන වගේ අවස්ථාවලද මේ වගේ ජර්නල් එකක් අපිට හදන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.